ඔන්න අපිට ආපු ලස්සන කමෙන්ට් ටික. මේ කුණාටු දවසේ ගමේ වෙන කවුරුත් අපිට උදව් කරන්නේ නැහැ. තමන්ගේ වාසනාව තමාම වෙනස් කරගන්න ඕනේ. ඒක හොඳයි. අපිට සල්ලි වල ලොකු හයියක් නැහැ. හැබැයි පුළුවන් හැටියට හැමෝම එකතු කරලා දෙන්න. අනේ මේ වගේ ලොකු රිදී පාට සැමන් මාළු මේවා වැවේ මාළු නෙමෙයි. මේ කරදිය වතුරේ නියම සම. නැහැ කමලා. මේ පාරත් මාළු වහුනේ නැහැ. එක මාළුවෙක්වත් පේන්න නැහැ. දැල ඇතුලේ කුණු උණු කොළයි පාසී විතරයි රැඳිලා තියෙන්නේ. පපුව පැලෙන්න එනවානේ. උදේ පාන්දරම මේ ව්‍යසනයේ අස්සේ පපුව මට්ටමට වතුරට බහැලා අත්පා හිරි වැටිලා ගියා. ඒත් වාසනාවට පොඩි මාළුවෙක්වත් ලැබුණේ නැහනේ. අද ගෙදර උයන්නේ මොනවද කියන්නකෝ. ඔයා තවත් මේ විදිහට Tamanටම දුක් දෙන්න එපානේ. උදේ වෙද්දි කුණාටුව පටන් ගද්දි මගේ පපුව ගැහුණා. වැවේ තියෙන තත්ත්ව හැටියට හතර වටේම බැම්ම කැඩිලා වතුරයි මාළුයි ඔක්කොම ගහගෙන යනවා. මේ කැඩුණු වැවේ දැන් දැල් දාලා වැඩක් නැහැ. අපේ වාසනාවත් මේ කළු වලාකුළු වගේ අඳුරු වෙලා ගිහින්. හැබැයි මේ විදියට අත් බැඳගෙන වාඩි වෙලා ඉඳලා හරියන්නේ නැහැ කමලා. ඊයේ රෑ ඉඳන් ඔයයි මමයි පොරි වතුරයි විතරක් කාගෙන ඉන්නවා. අඩුම ගානේ පොඩි මාළු දෙන්නෙක්වත් හම්බුණා නම් කඩේට විකුණලා හාල් ටිකක් ලුණු ටිකක් ගන්න තිබුණා. මේ කුණාටු දවසේ ගමේ වෙන කවුරුත් අපිට උදව් කරන්නේ නැහැ. තමන්ගේ වාසනාව තමන්ම වෙනස් කරගන්න ඕනේ. අනේ ඔයාට වඳින්නම්. තවත් බෑ. ශරීරය දිහා පොඩ්ඩක් බලන්න. වෙවුලලා ඔයාගේ තොල් දෙක නිල් වෙලා. මාළු වලට වඩා ඔයාගේ ජීවිතේ මට ගොඩක් වටිනවා. මේ වැස්ස ඔලුවට තියාගෙන ඔයාට තවත් මාළු අල්ලන්න ඕනේ නැහැ. දැන් ගෙදර යමු. දෙවියන් වහන්සේ නළලේ ලියලා තියෙන දෙයක් වේ. අඩුම ගානේ ගෙදර යමු. අත්පා සෝදාගෙන පොඩ්ඩක් පිරිසිදු වෙන්න. මොකක් හරි ක්‍රමයක් හරියයි. මොකද සුනිල් කමලා ඔය දෙන්නගේ මූණු මෙච්චර වියලිලා ගිහින් තියන්නේ ඇයි? සුනිල් උඹේ බාල්දියේ මිදුලේ හිස්ව තියෙනවා පේනවා. අද වැවෙන් මාළු මොකුත් හම්බුනේ නැද්ද? කතා කරලා වැඩක් නෑ මාස්ටර්. අද උදේ ඉඳන් පන්න දාගෙන උත්සාහ කරනවා. ඒත් මේ කැඩුණු වැවේ දැන් කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. කුණාටුවේ සැරට බැම්ම කැඩිලා ගිහින් මේ ඔක්කොම ඉවර වෙලා ගියා. අද දවල්ට මොනවා කන්නද කියලාවත් හිතා ගන්න බෑ. අපි වගේ දුප්පත් අයගේ දුක තේරුම් ගන්න ශක්තියක් මේ ගමේ නැහැ. අධෛර්යමත් වෙන්න එපා සුනිල්. ඔයාලගේ මේ දුක මට තවත් ඇස්සරම් බලාගෙන ඉන්න බෑ. ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලගේ වාසනාවේ නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ අර වැවේ. වැවේ බැම්ම කැඩලා තියෙන විදිහට වතුර රඳවලා තියාගන්න එක අමාරුයි. ඒ කැඩුණු වැව මේ පාර සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. හැබැයි සුනිල්ට තනියම මේ විශාල වැව ප්‍රතිසංස්කරණය කරන්න බෑ. මේක ගොඩාක් ලොකු වැඩක්. ලොකු වියදමක් යන වැඩක්. අපිට ගමේ හැමෝම එකතු වෙලා ඉදිරියට එන්නම වෙනවා. හැබැයි තුෂාර අයියේ ගමේ මිනිස්සු අපි වගේ දුප්පත් අය වෙනුවෙන් ඉදිරියට එයිද? හැමෝම තමන්ගේ වාසිය විතරක් බලාගෙනයි ඉන්නේ. ඇයි එන්නේ නැත්තේ? මේ වැව ඔයාගේ විතරක් නෙවෙයිනේ. මේ වැව ඇත්තටම අපේ ගමේ හැමෝගෙම සම්පතක්. මෙතන හැමෝටම අයිතියක් තියෙනවා. ඔයා එක වැඩක් කරන්න. ලොකු මාළු ව්‍යාපාර කරන ගුණේ ළඟට යන්න. ගුණේ මිනිස්සෙක් විදිහට ගොඩාක් කරුණාවන්ත ශාන්ත ගතිගුණ තියෙන කෙනෙක්. එයා පොඩි මූල්‍යමය උදව්වක් කරලා අපි හැමෝම එකතු වෙලා ශ්‍රමය දුන්නොත් වැවේ බැම්ම ආයෙත් අලුතින් බඳින්න පුළුවන්. මේ සුනිල්නේ එන්න පුටුවෙන් වාඩි වෙන්න. මේ කුණාටු දවසේ මාළු කඩේ පැත්තට හදිස්සියෙම මොකද එන්න උනේ? ගුණේ මහත්තයා ඇත්තටම ලොකු කරදරයක වැටිලා මම ඔයාගේ දොරකඩට ආවේ. ගමේ වැවේ තත්ත්වය ඔයත් දන්නවනේ. කුණාටුවේ සැරට බැම්ම කැඩිලා වතුරයි මාළුයි ඔක්කොම එළියට යනවා. අපි වගේ දුප්පත් දීවරයින්ට නොකා නොබී මැරෙන්න. ඒ කියන්නේ මැරෙන තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. මම වැවගෙන නම් ඇහුවා. බැම්ම ඇත්තටම ගොඩක් කැඩිලා තියෙන්නේ. ඉතින් ඔයා මේක ගැන මොකද හිතන්නේ? මහත්තයා මට වැව හාරන්නයි බැම්ම බඳින්නයි සල්ලි ටිකක් ඕනේ. ඔයා සල්ලි ටිකක් ණයට දුන්නොත් මට දෛනික කුලීකාරයෝ දාලා පස් කප්පවල බැම්ම ශක්තිමත්ව බඳින්න පුළුවන්. පස්සේ මාස කිහිපයකින් මම ඔයාගේ සල්ලි පියවන්නම් මහත්තයා. සුනිල් ඔයා ගමේ ගොඩක්ම කඩිසර කොල්ලා. ඔයාගේ ඔය ආත්මාභිමානයට මං ගරු කරනවා. හැබැයි අහන්න මම සල්ලි නම් ඔයාට අනිවාර්යයෙන්ම දෙන්නම්.
හැබැයි ඒ සල්ලි මම ඔයාට දෙන්නේ වැවට මාළු පැටවු දාන්න. ඒ සල්ලි වලින් ඔයා හොඳ જાතිය රූයි, කැට්ලා සහ සැමන් මාළු පැටව මිලදී ගන්න. හරිද? ඒ මොකද මහත්තයා? එතකොට ව්‍යවහාරන්නයි බැම්ම බදින්නයි යන කුලී වියදම්. ඒ සල්ලි ඒවනකොලොත් මාළු පැටව බේරෙන්නේ නැහැනේ. ඒ ගැන ඔයා හිතන්න ඕනේ නැහැ. ව්‍යවහාරලා බැම්ම අපිව බඳින්නම්. ඒ කියන්නේ ගමේ හැමෝම එකතු වෙලා තමන්ගේ ශ්‍රමයෙන් බඳිනවා. මම තනියම උදැල්ලා අල්ලන්නම්. තුෂාර මාස්ටර්ත් ඉඳි, ඔයා ඉඳි. ගමේ හැමෝගෙම සාමූහික ශ්‍රමයෙන් වැවට අලුත් පෙනුමක් ලැබෙයි. මේකට කුලී සල්ලි යන්නේ නැහැ. ඒ වෙනුවට අපේ එකමුතුකම වැඩි වෙයි. ඔයා මාළු පැටවුන්ගේ වගකීම විතරක් ගන්නකෝ. ඔයා හරිම හොඳයි මහත්තයා. ඔයාගේ මේ උදාර හදවතේ ණය මට කිසිම දවසක ගෙවල ඉවර කරන්න බෑ. අනේ ලාවන්‍ය අක්කේ මේ ගන්න රෙදි රෝල ඉක්මනට කමිසයක් මහලා දෙන්න ඕනේ. ලබන සතියේ මගේ හදිස්සි වෛද්‍ය පඳවුරක් තියෙනවා. ඔයාගේ කමිසය මම දවස් 2කින් කපලා මහලා දෙන්නම්. කිසිම දෙයකට බය වෙන්න එපා. ඇයි ඔයා දන්නේ නැද්ද? හෙට උදේ ඉඳන්ම ගමේ කැඩිච්ච වැව තියෙනවනේ. ඒකේ ප්‍රතිසංස්කරණ වැඩ පටන් ගන්නවා. සුනිල් අයියා, ගුණේ මහත්තයා, තුෂාරස හැමෝම එකතු වෙලා උදළුයි කූඩයි අරන් වැව බැම්මට බහිනවා. මොනවද මේ කියන්නේ පූජා? ගුණේ මහත්තයා වගේ ලොකු ව්‍යාපාරිකයෙකුත් මඩ වතුරට බහිනවද? ඒකනම් ගොඩක් හොඳ වැඩක්. වැව බේරගත්තොත් ගමේ කොච්චර මිනිස්සුන්ට සෙතක් වෙයිද? එකෙන්ම හරි. හැබැයි ලාවන්‍ය අක්කේ පිරිමි අය Tamanගේ ලේ වතුර කරලා ශ්‍රමය දෙනවා. මට හිතන්නේ අපිත් අලුත් වැඩියා කටයුතු වලට සල්ලි ටිකක් දෙන එක වටිනවා. නැත්තම් වෙන ක්‍රමයකින් හරි උදව් කරන්න. ගෙදරට වෙලා නිකන් බලන් හිටියොත් හරියන්නේ නැහැනේ. ඒක හොඳයි. අපිට සල්ලි වල ලොකු හයියක් නැහැ. හැබැයි පුළුවන් හැටියට හැමෝම එකතු වෙලා එකතු කරලා දෙමු. මරු අදහසක් අක්කේ. කමලක් කළත් මොකක් හරි කරන්න ඕනි කියලා කිව්වා. මම මගේ ඉතුරු කරපු සල්ලි ටිකක් දෙන්නම්. ඔයත් ටිකක් දෙන්න. මම ඒ සල්ලි සුනිල් අයියාගේ අතට දෙන්නම්. ෂා, එහෙනම් ඉතින් කතා දෙකක් නැහැ. වැව බේරුණොත් ගමේ හැමෝටම මාළු කන්න පුළුවන් වෙයි. අයියේ පොඩ්ඩක් අත්නතර කරන්නකෝ යාලා. උදේ ඉඳන් ලොකා ලොබේ වැඩ කරනවා. මෙන්න මම හැමෝටම උණු රොටියයි ලුණු මිරිසුයි අරන් ආවා. ගුණේ මහත්තයා, ඔයා නිකන් ඇයි මේ දුක් විඳින්න කියන්නකෝ? ඔයා මාළු පැටවුන්ට මෙච්චර සල්ලි දුන්නා. ආයෙත් බැම්ම බඳින්න යන මුළු වියදමත් ඔයාගේ. ඔයා කුඩේ යටින් ඉන්න. අපි කරන්නම්. ඇයි සුනිල්? මම මේ ගමේ මිනිස්සෙක් නෙමෙයිද? සල්ලි දුන්නේ මට ඒකට වත්කම තිබුණු නිසායි. හැබැයි ශ්‍රමය දෙන්නත් මට ශක්තිය තියෙනවනේ. නැහැ මහත්තයා. ඔයා සල්ලිකාර ව්‍යාපාරිකයෙක්. මේ වගේ මඩ වතුරේ මහන්සි වෙන එක ඔයාගේ ඇඟට හරියන්නේ නැහැ. අපි දුප්පත් මිනිස්සු. අවුව කුණාටුව වැස්ස ඔළුව උඩ තියාගෙන පාස් කපන එක අපේ වැඩේ. ඔයා උදැල්ල මට දෙන්නකෝ. සම්පූර්ණයෙන් වැරදීනේ සුනිල්. වැඩ හැමෝටම පොදුයි. මෙතන දුප්පත් පෝසත් කියලා ભેදයක් නැහැ. පස් ළඟ අපි හැමෝම සමානයි. මේ වැව බේරුණොත් මුළු ගමටම යහපතක් වෙයි. ඒ නිසා මේ වැඩේ අපි හැමෝගෙමයි. සුනිල් අයියා කියන කතාව හරි. අද උදේ නම් අයියා උදැල්ල ගහන විදිහ දැකලා මම පුදුම වුණා. ඔයාලා දෙන්න දැන් අත්පා හොදාගෙන එන්න. කෑම ටික කන්න. ඔයා වගේ මිනිස්සෙක් අපේ පැත්තේ මෙහෙම ඇවිත් හිටගත්තොත් මහත්තයා මේ ලෝකේ කිසිම කුණාටුවකට අපිව වටන්න බෑ. මම අද ලොකු සහ කුඩා අයගේ සැබෑ වෙනස තේරුම් ගත්තා. වෙනස තියෙන්නේ අපේ හිතවල සුනිල්. වැඩවල නෙමෙයි. ගන්න උදැල්ල පැත්තකින් තියන්න දැන්. ධම්මිගේ අතින් හදපු උණු රොටි කාලා ආයෙත් දෙගුණයක් ශක්තියෙන් වැඩට බහිමු. සර් කොහොමද මේ වැස්සස්සේ ඉස්කෝලේ යනවද සර්? මේ ලීලානේ. මම හොඳින් ඉන්නවා. ඉස්කෝලේ පැත්තට තමයි යන්නේ. ඔයාගේ තොරතුරු කොහොමද කියන්නකෝ? ඔයාගේ වෛද්‍ය කඳවුරේ සූදානම කොහොමද? ඔක්කොම හොඳින් කෙරීගෙන යනවා සර්. කොහොම වුණත් සර්ව හම්බ වුණ එක හොඳයි. අපේ ගමේ ගෑනු ළමයි එකතු වෙලා පොඩි වැඩක් පටන් ගත්තා. මොකද්ද මේ වැඩේ? පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්නකෝ.
සර් ගමේ වැව ප්‍රතිසංස්කරණය කරන්නේ වැඩ කෙරීගෙන යනවනේ. ගුණේ මහත්තයා තනියම කොච්චර සල්ලි දුන්නද? ඔයාලත් හැමෝම එකතු වෙලා ශ්‍රමය දෙනවා. අපි හිතුවා ගේ මුල්ලට වෙලා නිකන් බලන් හිටියොත් හරියන්නේ නැහැ කියලා. ඒ නිසා මමයි ලාවන්‍ය අක්කයි මදුයි කමලයි එකතු වෙලා ගමේ හැමෝගෙම ගෙවල් ගානේ ගිහින් ගානක් එකතු කළා. ලොකුවටම නැහැ. හැබැයි අපේ ශක්ති ප්‍රමාණයෙන් සල්ලි ටිකක් එකතු කරගත්තා. ෂා ඔයාලා මරු වැඩන්නේ කරලා තියෙන්නේ ලීලා. මෙහෙම තමයි අපේ ගමේ කෙල්ලෝ වෙන්න ඕනේ. මෙන්න බලන්න සර් සල්ලි බෑග් එකේම තියෙනවා. මම හිතුවා මේ සල්ලි අරන් ගිහින් සුනිල් අයියාගේ අතට දෙන්න. වැවේ වැඩවලට මොනවා හරි අමතර වියදමක් ගියොත් ඒකට ප්‍රයෝජනවත් වෙයි. ඇත්තටම ලීලා ඔයාලගේ මේ උද්‍යෝගය දැකලා මගේ පපුව ආඩම්බරයෙන් පිරුණා. සමාජයක් හෝ ගමක් පිරිමින්ගේ ශ්‍රමයෙන් විතරක් වෙනස් වෙන්නේ නැහැ. ඔයාලා වගේ අම්මලා සහෝදරියන්ගේ මෙවැනි අවංක සහයෝගය නැතුව කිසිම හොඳ වැඩක් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඔයා හිතපු දේ එකෙන්ම හරි. සල්ලි ටික ඔයාම ගිහින් සුනිල්ගේ අතට දෙන්න. එයා දැන් වැව් බැම්ම ළඟ ඉන්නවා. ඔයාලගේ මේ දායකත්වය දැක්කම එයාලගේ හිතේ හයිය තවත් 100 ගුණයකින් වැඩි වෙයි. හරි සර් මම වෙලාවක් බලලා දීලා එන්නම්. සර් පරිස්සමෙන් යන්න පාර ටිකක් ලිස්සනවා. හා ඔයත් පරිස්සමින් යන්න. ගම්මි මේ මහරෑ ඔයා තනියම මාළු කඩේට කෑම අරන් ආවද? මොකටද මේ දුක් විඳින්න කියපන්. මම තව වැඩිම වුණොත් පැය භාගයක් වැඩ කරලා ගෙදර එනවනේ. ඔව් ඔයාගේ පැය භාගය කවදාවත් ඉවර වෙන්නේ නැහැ. අයියා දවල්ට වැඩ ඇස්සේ කියා ගෙදර ආවේ නැහැ. අම්මා අරහේ පාර බලන් ඉන්නවා. ඒ නිසා තවත් ගෙදරට වෙලා ඉන්න බැරි වුණා. මගේ අතින්ම උණු බතුයි වෑංජනයි බෙදාගෙන අරන් ආවා. උඹ තරහ වෙන්න එපා නංගියේ. ඇත්තටම අද කඩේ මාර වැඩ කන්දක් තිබුණේ. එක පැත්තකින් වැව ප්‍රතිසංස්කරණය කරන්න මාළු පැටවුන්ගේ ව්‍යාපාරිකයන්ට අත්තිකාරම් සල්ලි දෙන්න වුණා. අනිත් පැත්තෙන් නගරයේ ලොකු තොග වෙළඳෝ ඇවිත් ගිනුම් බේරන්න ගොඩ වෙලාවක් ගත්තා. මම දන්නවා අයියේ ඔයා තනියම කොච්චර කරදර විඳිනවද කියලා. වැව් බැන්න තනියම උදැල්ල ගහනවා. ආයෙත් කඩේ බිස්නස් බලනවා. හැබැයි Tamanගේ ශරීරය දිහා පොඩ්ඩක් බලන්න ඕනනේ. එහෙම නොකා නොබී හිටියොත් ඔයා අසනීප වෙයි. ගමේ මෙච්චර මිනිස්සුන්ගේ මූණට හිනාවක් ගේන්න ගිහින් පොඩි දෙයක් වුණාට කමක් නෑ නංගි. උඹ දන්නේ නැහැ දම්මි. සුනිල්ගේ ඇස්වල මම දැකපු අලුත් ජීවිතයක හීනය ඉස්සරහා මගේ මේ මහන්සිය ෂණයෙන් නැති වෙලා ගියා. ඒක නම් නැත්ත. අද ලීලාක්කත් කියා හිටියා ඔයාලා පිරිමි අය වැවේ පෙනුමම වෙනස් කරලා කියලා. හොඳ කතාවක් තියෙනවා. ලීලාක්කා ලාවන්‍ය අක්කලා හැමෝම එකතු වෙලා ගමේ ගෙවල් ගානේ ගිහින් සල්ලි වගේක් එකතු කරලා හෙට ඒක සුනිල් අයියාගේ අතට දෙමු. ඇත්තද කියන්නේ? ෂා ගමේ ගෑනු ළමයිනුත් මේ විදිහට ඉදිරියට ආවා කියලා ඇහුවාමත් සතුටුයි. මේ කැඩුණු වැව අලුත් වැඩියා වුණොත් අපේ මුළු ගමටම ආයෙත් අලුත් පණක් ලැබෙයි. ඇත්ත අයියේ දැන් ඔය සිතුවිලි පැත්තකින් තියන්නකෝ. ඉස්සෙල්ලා උණු කෑම ටිකක් අටට දාගන්න. ඊට පස්සේ ඉතිරි ගිනුම් වැඩ ටික කරලා දෙන්නත් එක්ක එකට ගෙදර යන්න. බලන්න කමලා අපේ මේ කැඩුණු වැවේ පෙනුම කොහොම වෙනස් වෙලාද කියලා. හැමෝම එකතු වෙලා රෑ දවල් එක කරලා කාණු කපපු විදිහට අද ඇත්තටම හාස්කමක් වුණානේ. හිතෙන්නේ අපේ දුක්ඛිත දවස් මේ කැඩුණු බැම්ම වගේම ආයෙත් එකතු වුණා කියලා. ඔයා කිව්ව හරියනේ. දවස් දෙකකට කලින් වැව දැක්කත් පපුව බයෙන් ගැහෙනවා. අද ඒක දැක්කම ඇස් නිවෙනවා. ගුණේ මහත්තයා තුෂාර මාස්ටර් වගේම මිනිස්සු අපේ පැත්තෙත් හිටගත්තේ නැත්තම් මේ නොකළ හැකි දේ කවදාවත් කරන්න ලැබෙන්නේ නැහැ. දැන් වතුර වැඩි වුණාම හිතේ සතුටින් මාළු දාන්න පුළුවන්. ඔව් කමලා ගුණේ මහත්තයා මාළු පැටව ගන්න දීපු සල්ලි වලින් අද හවසම මම පොළට යනවා. රූයි කැට්ල සහ සැමන් මාළු පැටව අරන් එන්නම්. තමන්ගේ කකුල් දෙකෙන් හිට ගන්න ලැබුණු මේ වගේ අවස්ථාවක් මම ආයත අරින්නේ නැහැ. සුනිල් අයියේ කමලක්කේ උදේ පාන්දරම දෙන්නත් එක්ක අලුත් වැවේ ලස්සන බලනවා වගේ. ෂා බැම්මනම් මරුවට බැඳලා තියෙනවානේ. බලන්න හිතන්නවත් බෑ දවස් කීපයකට කලින් කුණාටුවෙන් මේවා කැඩිලා තිබුණා කියලා. මේ මම අයියට කිය හිටියේ ඔයාලා හැමෝගෙම එකමුතුකම ගැන. හැබැයි ඔයා මේ උදේ පාන්දරම හදිසිය වැව් බැම්ම ළඟට ආවේ මොකක් හරි උවමනාවකටද නංගි?
උවමනාවක් අනිවාර්යයෙන්ම තියෙනවා අක්කේ. මෙන්න ගන්න සුනිල් අයියේ මේ බෑග් එක ඇතුලේ සල්ලි වගේක් තියෙනවා. ගමේ අපි හැම ගෑනු ළමයෙක්ම එකතු වෙලා ගෙවල් ගානේ ගිහින් මේ ටික එකතු කළේ. මම ලාවන්‍ය අක්කා ධම්මි තමයි මේ වැඩේ කළේ. මොකද්ද මේ ලීලා? ඔයාලා ගමේ කෙල්ලෝ එකතු වෙලා සල්ලි එකතු කරාද? හැබැයි වැව් බැම්ම වඳින වැඩේ නම් ඉවරයිනේ. මාළු පැටවුන්ට සල්ලිත් ගුණේ මහත්තයා දුන්නානේ. එහෙමනම් මැයි මම මේ සල්ලි අරගන්නේ. එපා කියන්න එපා අයියේ. මේක අපේ හැමෝගේම ආදරේ. මාළු දැම්මට පස්සේ වැව මුර කරන්න, හුණු ඉසින්න, නැත්නම් දැල් ගන්න වගේ අමතර වියදම් ගොඩක් තියෙයි. අපේ මේ පුංචි සහයෝගය ඔයාලා ප්‍රතික්ෂේප කරන්න එපා. මේක ගමේ අම්මලා සහෝදරයන්, එයාලගේ සහෝදරයන්ට ආශිර්වාදයක් විදිහට දීපු දෙයක්. ලාවන්‍යක්ක පොඩ්ඩක් ඉන්න. මේ හැන්දෑ වෙලාවේ බයිසිකලේ පිටිපස්සේ බෑග් එකක් එල්ලගෙන කලබලෙන් කොහෙද යන්නේ? ආ ධම්මි අර මොෆිස් මාමගේ දුව එයාගේ මගුල් ගෙදරට ඇඳුමක් මහන්න දීලා තිබුණා. දැන් දවස් කීපයක් වෙනවා ඇඳුම මහලා තිබ්බා. හැබැයි ඒ ළමයා ගන්න එන්නෙම නැහැ. ඒ නිසා හිතුවා ගෙදරට වෙලා ඉන්නේ නැතුව මමම බයිසිකලේ පදන් ඒක දීලා එන්න යනවා කියලා. ඇත්තටම අක්කේ ඔයාව දැක්කත් මට මාර සතුටුයි. Tamange කකුල් දෙකෙන් හිටගෙන කොච්චර ලස්සනට නිදහසේ වැඩ කරනවද ඔයා? මම මුළු දවසම ගෙදර රස්සාවක් නැතුව වාඩි වෙලා ඉන්නා. මම කිසිම වැඩක් දන්නෙත් නැහැ. පිස්සුදානේ. තමන රස්සාවක් නැති කෙනෙක් කියලා හිතන්නේ. ඔයාට ඕන නම් ඕනෑම වෙලාවක ඕනෑම වැඩක් පටන් ගන්න පුළුවන්. තමන්ගේම අනන්‍යතාවයක් හදාගන්න එකේ මාරම ගැම්මක් තියෙනවා. මමත් ඒකම තමයි හිතන්නේ අක්කේ. මෙදා පාර ගෙදර ඉන්නේ නැතුව අලුත් දෙයක් කරනවා. උවමනා වුණොත් පොඩි කඩයක් වගේ එකක් මගේ අතින්ම පටන් ගන්නවා. ශාදම්මි ඔයාගේ කටින් මේ වගේ ස්වාධීන වෙන කතා අහන්න ලැබුණ එක ලොකු සතුටක්. හැබැයි ඔයාලට සල්ලි වලින් කිසිම අඩුවක් නැහැනේ. ගුණේ මහත්තයා වගේ ලොකු ව්‍යාපාරිකයෙක් අයියා වෙච්ච කෙනාට ආයෙත් තමන්ගේම වැඩ කරන්න උවමනාවක් තියෙන්නේ. වෙනස තියෙන්නේ මෙතන ලීලා. අයියාගේ සල්ලි අයියාගේ. ඒක මගේ අනන්‍යතාවය නෙමෙයි. පොසත් උනත් දුප්පත් උනත් තමන්ගේ කකුල් දෙකෙන් හිටගන්න එකේ ආත්ම අභිමානය හෝ සතුට හැමෝටම සමානයි. නියම කතාවක් කිව්වේ ධම්මි. හිතේ හයිය තියෙනවා නම් ඔයාව නවත්තන්න කාටවත් බෑ. යමු අද මොෆිස් මාමගේ ගෙදර පැත්තේ ගිහින්නෙමු. ඊට පස්සේ වාට බිස්නස් අයිඩියා එකක් දෙන්නම්. අනේ ඔයා තවත් මුරණ්ඩු වෙන්න එපා. දැන් ගෙදර යමු. මේ ව්‍යවසනය සහ කුණාටු ඇස්සස්සේ ඔයාට තවත් මාළු අල්ලන්න ඕනේ නැහැ. දවස් කීපයකට කලින් ආපු කුණාටුව තාම ඉවර වෙලත් නැහැ. මේ පාර මොකක් හරි වුණොත් මම කොහෙද යන්නේ? ඔයාට තේරෙන්නේ නැහැ කමලා. වැව් බැම්ම බැන්දර පස්සේ අද තමයි පළවෙනි වතාවට දැල දැම්මේ. දෙවියන්ගේ නාමයෙන් බැස්ස එකේ අවසාන උත්සාහයත් කරලා බලන්න දෙන්න. මේ මොකක්ද අනේ? මෙච්චර ලොකු රිදී පාට සැමන් මාළු? මේවා වැවේ මාළු නෙමෙයිනේ. මේ කරදිය වතුරේ නියම සැමන් මාළු. මිරිදිය වැවට සැමන් මාළු ආවේ කොහෙද? මේවා ඇත්තටම සැමන් මාළුනේ. කමලා කුණාටු රෑ ගගේ බැම්ම කැඩලා වඩදිය වතුරත් එක්ක සමහර විට මේ සැමන් මාළු රංචුව අපේ අලුත් වැවට ඇවිත් රැකවරණය ගන්න නැති. අපේ වාසනාව පෑදුනානේ. වාසනාව පෑදුනා. දෙවියන් වහන්සේ අපි දිහා බැලුවානේ. දැන් මේ මාළු ටික කඩේට විකුණන්න පුළුවන් වුණොත් අපේ සේරම ණයතුරුස් පියව ගන්න පුළුවන්. අපේ හොඳ කාලේ උදා වුණා. නැහැ කමලා, මේ මාළු මම කඩේට විකුණන්නේ නැහැ. මේ මාළු මම කෙලින්ම ගුණේ මහත්තයාගේ මාළු කඩේට අරන් යනවා. ඇයි අනේ කඩේට දුන්නා නම් මීට වඩා වැඩි මිලක් ගන්න තිබුණා. ගුණේ මහත්තයා අපේ කරදර දවස්වල තමන්ගේ සාක්කුවෙන් සල්ලි දුන්නා. මාළු පැටවු ලෑස්ති කරලා දුන්නා. තනියම මඩ නාගෙන වැව බැන්දා. එයාගේ මේ උදාර හදවතේ ණය සල්ලි වලින් ගෙවන්න බෑ. ඒ නිසා වැවේ මේ පළමු වටිනාම තෑග්ග මම එයාටම දීලා එනවා. ගුණේ මහත්තයා මෙන්න බලන්න, අද උදේ දැල දාද්දිම වැවෙන් පන පිටින් රිදී පාට සැමන් මාළු අහු වුණා. මේ මාළු ඔක්කොම ඔයාට මහත්තයා. මම ඔයා වෙනුවෙන්මයි මේ ව්‍යසන වැස්සේ දුවගෙන ආවේ. මොකද්ද සුනිල්? මෙච්චර ලොකු මාළු? අද මාර ලොකු සැමන් මාළුනේ. මිරිදිය වැවට මෙච්චර සැමන් මාළු ආවේ කොහෙන්ද? අනික ඔයා මෙච්චර මේවා මට දෙන්න ආවේ ඇයි මල්ලි?
මහත්තයා කුණාටු රෑ ගඟේ වතුර උතුරලා ගිහින් මේ මාළු අපේ වැවට ඇතුළු වුණා. ඔයා අපේ කරදර වෙලාවේ මාළු පැටවුන්ට සල්ලි දුන්නා. තනියම මඩ නහගෙන වැව් බැම්ම බැඳලා දුන්නා. මේ මාළුන්ගේ පළමු අයිතිය ඔයාටයි මහත්තයා. නැහැ සුනිල්, ඔයා වරද්දව ගන්නවා. මේ මාළු මගේ විතරක් නෙමෙයි. මේ මාළු අපේ මුළු ගමේම මිනිස්සුන්ගේ සම්පතක්. මම දුන්නේ සල්ලි විතරයි. හැබැයි ශ්‍රමය ගමේ හැමෝම එකතු වෙලා දුන්නා. ඉතින් මේ මාළු මම තනියම ගන්නේයි. ඒක කොහොමද වෙන්නේ මහත්තයා? ඔයා මේ තෑග්ග ගත්තේ නැත්නම් මගේ මේ දුප්පත් පපුව ගොඩක් රිදෙයි. ඔයාගේ ණය මට කිසිම දවසක ගෙවල ඉවර කරගන්න බැරි වෙයි. අහන්න සුනිල්, මම අදහසක් දෙන්නම්. මම මේ සල්ලි දෙන්නම්. ඔයා කඩෙන් හාල් පරිප්පු තෙල් සහ කුළුබඩු මිලදීගෙන කෙලින්ම ගෙදර යන්න. අද වගේ කුණාටු දවසක මේ සැමන් මාළු උයලා ගමේ හැමෝම එක්ක එකතු වෙලා දවල් කෑම ලෑස්ති කරන්න. ඔයා හරිම හොඳයි මහත්තයා. ඔයාගේ හිතට සමාන කරන්න දෙයක් නැහැ. අද එහෙනම් මේ විදිහටම වෙයි. මේ ව්‍යසන දවසේ ගමේ හැමෝම එකතු වෙලා අපේ කැඩුණු ගෙදර සතුටින් කෑම කයි. ඔයා ගිහින් කමලට කෑම උයන්න ලෑස්ති වෙන්න කියන්න. මම තුෂාර මාස්ටර්ටයි අනිත් අයටයි පණිවිඩයක් දීලා පොඩ්ඩකින් ඔයාලා ගෙදරට එන්න. අනේ ලවන්‍ය අක්කේ පොඩ්ඩක් ඉක්මනට යමුකෝ. සුනිල් අයියයි කමලක්කයි අද රජ සැමන් මාළු යනවලු. මේ වැස්ස දවසේ උණු සැමන් මාළු බෙදලා කන එකේ සතුටම වෙනස්. සැමන් මාළුයි උණු බතුයි අහහා. එකෙන්ම හරි ලීලා කුණාටු දවසේ අර කැඩුණු වැව දැකලා කාගේවත් මූණක හිනාවක් තිබුණේ නැහැ. හැබැයි අද ඒ වැවේ සැමන් කන්න අපි හැමෝම එකට යනවා. පිටද්දිත් සතුටුයි. ඇත්තටම අක්කේ සුනිල් අයියාගේ ගෙදර අද සතුටේ එළිය පත්තු වෙලා තියෙනවා. දැක්කම මටත් මාර සතුටුයි. මිනිස්සු වමනා නම් ඕනෑම බාධකයක් ජය ගන්න පුළුවන් කියන එක මෙදා පාර ඇස් දෙකෙන්ම දැක්කා. හොඳ කතාවක් ධම්මී. අද හැබැයි ඔයා වෙනුවෙන් මගේ ළඟ ලොකු සුභාරංචියක් තියෙනවා. සුභාරංචියක්? මොකක්ද සුභාරංචියක්? ඉක්මනට කියන්නකෝ. මට ඉවසන්න බෑ. මම මගේ ගෙදර බිස්නස් එකට තව අලුත් මැහුම් මැෂින් දෙකක් ගත්තා. ඔයා දවස් කීපයකට කලින් කිව්වා නේද ගෙදර නිකන් ඉන්නේ නැතුව Tamanගේ කකුල් දෙකෙන් හිට ගන්න ඕනේ කියලා. ඔයාට හෙට ඉඳන් මගේ මෙහෙට ඇවිත් වැඩ පටන් ගන්න පුළුවන්. ඇත්තද කියන්නේ ලාවන්‍ය අක්කේ? මොන වගේ ලස්සන කතාවක්ද මේ කිව්වේ අනේ? මම අද ඉඳන්ම වැඩ ඉගෙන ගන්න ලෑස්ති. Tamanගේම උපයීමෙන් මෙදා පාර මොකක් හරි කරගන්න පුළුවන් නේ. ශාදම්මී, එහෙනම් අද ඩබල් සතුට දවසක්. එක පැත්තකින් වැඩේ සැමන් කෑමක්, අනිත් පැත්තෙන් ඔයාගේ අලුත් වැඩේ පටන් ගැනීම. යමු කමලක්කගේ ගෙදරට ආවා. කමලා, ඔයා නියමයට උයලා තියෙනවා නංගි. මේ වගේ නියම සැමන් රසක් මට ගොඩාක් කාලෙකින් හම්බුනේ නැහැ. මේ කුණාඩු දවසේ ඔයාලා හැමෝම එක්ක මෙහිම වාඩි වෙලා කන්න ලැබුණු එකෙන් මාර සතුටක් ලැබුණා. ඔක්කොම ඔයාලගේ ආශිර්වාදයේ මාස්ටර් මහත්තයා. ඔයාලා හැමෝම එකතු වෙලා වැව බේරගත්ත නිසායි අද මේ හැමදේම උනේ. හොඳයි මාස්ටර්. වැවට සෑහෙන සැමන් මාළු ඇවිත් තියෙනවා. මේ මාළු එක්ක අපේ ලොකු සැලැස්මක් තියෙන්න ඕනේ. ඒකෙන් මුළු ගමේම අයට සයහපතක් වෙන්න ඕනේ. අනිවාර්යෙන් ගුණේ මහත්තයා. මට හිතෙන්නේ වැවේ මේ සැමන් මාළු ගමේ මිනිස්සු කනවා වගේම අමතර මාළු ටික වෙළඳ පොලේ හොඳ මිලකට විකුණන්න ඕනේ. ඔව් මාස්ටර් මහත්තයා. මාළු විකුණන ඒ සල්ලි වලින් අපිට අපේ වැව වටපිටාව තවත් ලස්සන කරන්න පුළුවන්. ඒ වගේම ගමේ දුප්පත් ළමයින්ගේ පාසල් අඩුපාඩුකම් සහ ආර්ථික ප්‍රශ්නත් නැති කරන්න පුළුවන් වෙයි. මරු අදහස. මේ සල්ලි වලින් අපේ ගමේ සෞඛ්‍ය මධ්‍යස්ථානයට වමනා කරන හදිසි බෙහෙත් සහ වෛද්‍ය උපකරණ අරන් යන්න පුළුවන්. කරදර වෙලාවට හැමෝටම ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම අපේ ගමේ ස්වාධීන වෙන්න කැමති ගෑනු ළමයින්ට එයාලගේ පොඩි බිස්නස් වලට මේ අරමුදලෙන් උදව් කරන්නත් පුළුවන්. මොකද කියන්නේ ධම්මී? එකෙන්ම හරියක්කේ. අද මේ කැඩුණු වැවේ සැමන් මාළු අපේ ගමේ මුළු පෙනුමම වෙනස් කළා. පෝසත් දුප්පත් පිරිමි ගැහැණු හැමෝටම එකතු වෙලා හිටියොත් කිසිම කුණාටුවකට අපිව පරද්දන්න බෑ.